ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද අරගෙන එන වීඩියෝ එක මගේ ජීවිතේ මම කරගත්ත ලොකුම පින්කමක් පිළිබඳව. ඉතින් මම හිතනවා මේක ඔයාලට පෙන්වීමම ඔයාලටත් පින් එකතු කරගන්න පුළුවන් අවස්ථාවක් වෙයි කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මේ ශ්‍රී කල්යාණි රජමහා විහාරයේ මේ 2025 වසර අවසන් වෙන්නට පෙර පැවති පිච්චමල් පූජා පින්කම පිළිබඳව. ඉතින් මේ පින්කම සංවිධානය කළේ ශ්‍රී කල්යාණි ධර්ම විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ පින්කම සිදු කිරීමට ප්‍රථමයෙන් සුවඳ දුමින් මුළුවැලි මළුවම සුවඳවත් වන ආකාරය සහ ඉන්පසුව කප්රුක් පූජාවක් පවත්වන්නට යෙදුණ මේ ඔයාලා දකින්නේ ඒ අවස්ථාව. ඉතින් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් පිරිසක් මේ උතුම් කටයුත්ත සඳහා එදින සහභාගී වෙලා හිටියා. දැන් මේ වෙලාවේ ඔයාලා දකින්නේ උඩරට නැටුම් පෙරටු කරගනිමින් මහා සංඝරත්නයේ මේ අවස්ථාවට වඩින ආකාරය. ඉන්න අතරතුර තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාමය පින්කමක් ශ්‍රී කල්යාණි ධර්ම විද්‍යාලයේ ගුරු මඩුල්ල විසින් සංවිධානය කරලා තිබුණා. ඔන්න දැන් ඔයාලා දකින්නේ මේ මහඟු පින්කමේ කවුරුත් මේ වනතෙක් net අයාගෙන බලා සිටි උතුම් අවස්ථාව. ඒ තමයි උඩරට නැටුම් පෙරටු කරගනිමින් රන් පාත්‍රවල ඇතිරු සුවඳවත් පිච්චමලි මේ ශ්‍රී කල්යාණි චෛත්‍යරාජාණන් වහන්සේ පුදන අවස්ථාව. ඉන් අනතුරුව ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කිරීමෙන් අනතුරුව සෙත්පිල් සජ්ජායනා කර මේ පින්කම අවසන් කරා. ඉතින් මේ පින්කම සඳහා මගේ පවුලේ සියලු දෙනාම සහභාගී වුණා. ඉතින් ඔයාලත් සතුට සිතින් මේ පිනට අනුමෝදන් වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.